ආගමික හිතවතිය ඔන්න තියෙනවා පොසොන් කලාපයක් ආරම්භ වෙලා. දැන් වැඩ කටයුතු ඉතාම ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින මොකක්ද මේක තියෙන්නේ පිටලා තියෙන්නේ මීතුරු මුල්ල ඔයගොල්ලෝ සියලුම දෙනාම දන්න මීතුරු මුල්ල කුණුකන්ද කියන ස්ථානය. ඔයක දැන් කුණුකන්දක් නෙමෙයි. ඒක බොහොම ශාස්ත්‍රීයව ගස් වැදුණු උස ස්ථානයක්. මුළු කොළඹ පළාතම මෙතෙන්ට දිස් වෙන ආකාරය ඔබට දැක බලා ගන්නට පුළුවන්. සහෘද හිතවතුනි, මම අර කියපු පොසොන් කලාපයේ තමයි මේ තොරණ ඉදිවෙමින් පවතින්නේ. මෙන්න මේ තොරණ තාමත් වැඩ කටයුතු කරමින් පවතිනවා. ඉතින් ඇත්ත වශයෙන්ම සහෘද හිතවතුනි, අපි ආදි කාලීන ගල්වඩුවා ගැන කතා කළා. ඔවුන්ගේ පිළිරුවවල් පවා අද නිර්මාණය කරන්න උත්සාහ කරනවා. ඒ ඇයි? ඒ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරවන්න එදා උත්සාහ කරපු අර අපි සින්දු පවා ලියලා තියෙනවා. අතේ කරගැට පිරිමදිමින් සයුර දෙස බලාගෙන ඉන්න පුද්ගලයන් ගැන. අද අපි කතා කරන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක් ගැන. මේ ඇවිල්ලා මහින්ද නානායක්කාර මහත්තයා. වසර ගණනාවක් මෙන්න මේ වගේ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරවන ජනතාවට මේ බුද්ධාලම්බන ප්‍රීතියක් හිතට දෙනවා කියන්නේම විශාල පුණ්‍ය කර්මයක්. ඒ මහත්තයා අපිත් එක්ක ඉන්නවා. මහත්තයා. මේ ඉන්නේ ඒ මහත්තයා. අපි අඳුරගමු. මෙතුමාගේ නම මහින්ද නානායක්කාර. ඉතින් විශාල පුණ්‍ය කර්මයක් කරන මේ මහත්තයා තොරණක් ඒ වගේම පොසොන් කලාපය මුළු පොසොන් කලාපයම කොළොන්නාවට ආලෝකයක් ගෙනෙන මේ මහින්ද මහත්තයා මහින්ද නානායක්කාර මහත්තයා තමයි මේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් කොහොමද දැනෙන සතුට? සතුටින් උපරිමයෙන් දැනෙනවා. අන්න ඒකයි. දවස් ගානක් මහන්සි වෙලා මෙතුමා මේ ඉන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩි වෙහෙස කරන්න උත්සාහ කරන්නේ නැහැ. මේ අපි එන මුණ ගැහෙමු. දයාබර හිතවතුනි, දැක්කද මෙතන තියෙන පොඩි භයංකාරකම? මේ පොසොන් කලාපයේ තියෙනවා භයංකාර ගුහාව කියලා එකක්. මෙන්න මේ භයංකාර ගුහාව ඇතුලේ මැද තමයි අපි ඉන්නේ. තවත් විශාල භයංකාර ස්ථාන මෙතන තිබෙනවා. මම ඒකෙන් කීපයක් ඔබට පෙන්වන්නම්. එන්න මාත් එක්ක. මෙන්න මේ ගුහාව ඇතුළට එනකොට ඇහෙනවද? අමුතු සද්ද ඇහෙනවා. අර දැන් වෙලාව මධ්‍යහන 12 විනාඩි 10ට මේ වගේ අඳුරක්. මේ පොසොන් කලාපයේ තියෙන විශේෂම තැනක් තමයි මේ භයංකාර ගුහාව. එන්න පෙන්වන්න. සද්ද නැතුව එන්න. තනිකර අඳුරු ගුහාවක්. දවල් 12ටත් මේ අඳුර තියෙනවා නම් අපි බලමු රාත්‍රී කාලයේදී මේක කොහොම එකක් වෙයිද කියලා. මේ භයංකාර ගුහාව ඇතුලේ සිද්ධ වෙන්නේ මොනවද කියලා අපිට හරියටම පැහැදිලි නෑ. ඕගොල්ලන් බලන්න ආවොත්, නරඹන්න ආවොත් මේක ඇතුලේ තියෙන විශාල සිදුවීම් මාලාවක් ඔබට දැක ගන්න පුළුවන්. පැහැදිලිවම දැක ගන්න පුළුවන්. මං ඒකයි කිව්වේ. ඕනම ක්ෂේත්‍රයක ඕනම කෙනෙකුට මේක රස විඳින්න අවස්ථාවක් තිබෙනවා. බය වෙන්න එපා. හිතට ධෛර්යය ගන්න. අපි නරඹමු පොසොන් කලාපේ අඳුරු භයංකාර ගුහාවත්. ආයිබෝවන් සහෝදර හිතවතුනි. හරි මහන්සි. භයංකාර ගුහාව ඇතුලේ මම මේ එළියට ආවේ. මේ පොසොන් කලාපයේ ඇතුලේ භයංකාර ගුහාව විතරක් නෙමෙයි. ඔයගලන්ට දැක බලා ගන්න පුළුවන් වෙනවා තොරණක්, මිහින්තලයක්, ඒ වගේම කූඩු සංදර්ශන, කෙටි නාට්‍ය, විහිළු කෑලි, එතකොට විවිධ දේවල් ඔයගලන්ට මෙතනදී දැක බලා ගන්න පුළුවන්. පොසොන් කලාපයක් කියන්නේ අන්න ඒක. ඒ වගේම දන්සල් විශේෂම දේ තමයි දන්සලුත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ට මේ සුන්දර දසුන්
දැක බලාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියක් හිතට ඇති කරගෙන ඕනෑම ආගමික සර්ව ආගමික හිතවතුන්ට හිතවතියන්ට මේ මහඟු අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. එහෙමනම් අමතක කරන්න එපා. අත්තරින්න එපා. පසුතැවෙන්න එපා. නරඹන්න බැරි වුණා කියලා. එහෙමනම් අනිවාර්යෙන්ම පැමිණෙන්න මීතොටු මුල්ල මෙන්න මේ කන්දට